සුබ දවසක්. අද අපිට හිතුණා සංගු ටිකක් තෙල් දාලා කන්න. සුලෝචනයයි ධනුෂ්කයයි එක්ක ඔන්න ඉතින් අපි යනවා සංගු ටිකක් තෙල් දාලා කන්න. සුලෝචන අද මොකද හිතෙන්නේ සංගු පාරක් කමුනේ? කමු. ඉතින් සුපේටම හදනවා සංගු පාර ඔව්නේ. රසක් තියෙන්නේ. සලාදෙටත් මරු නේද? ඔක්කොටම පුළුවන්. ඕන විදියකට ඕන විදිහට හැදුවයි එක. පට රසක් තියෙන්නේ. ඔව් නේද? තෙල් දාලා ගමුනේ අද තෙල් දාලා සුපිරියට. ගමු, තෙල් සැරට සැරට. තෙල් දාලා පාන් කමු. සැරට අද සැරට. අවුරුද්ද පටන් ගත්ත විතරයි. ඔව් අවුරුද්දේ අපි ඉතින් පටන් ගද්දි හොඳ සැමරුමක් දුන්නානේ. බාදිර ගිහිල්ලා තියෙනවා. දැන් අපි සංගු ටිකක් කන්න ආසාවට ඉතින් කමු. සංගු ටිකක් හදන විදිය කොහොම පෙන්නන්න. අපිට ධනුෂ්ක සංගුවෙක් නෑ නේ පෙන්න ගන්න. බලමු සෙට් වුණොත් පෙන්නන්න. මේ ගොඩක් වෙලාවට ඉතින් මුහුදු යන අය තමයි මුහුදෙන් තමයි සෙට් වෙන්නේ සංගු. මේ ඉතින් අපි සංගුවව ගලවපු සංගු මාළු මාකට් එකේ තියෙන ඕන තරම් ගන්න මේ කාලෙට. ඒකත් කාලයකට තියෙන්නේ. ඔව්. ඒක අපි ඉතින් අපි සල්ලි දීලා අරන් ආවද. මේ හරිය හොඳයි නේ. සුදු. අපි තැනට ආවා මේ මෙතන තොටු පොලක් තමයි තියෙන්නේ. හැබැයි නියම කූල් තැනක් ගස් තියෙන උඩු වියනක් තියෙන. සුරෝචන මේක පොඩ්ඩක් ගන්න. මේ මරු මෙතන තැන. ගහයට හොඳයි නේ. එතන සුපිරි සුදු වැල්ලක් තියෙන්නේ මේ පේනවනේ. මරු වැල්ල මේ. නියම වැල්ල. ඉන්න තියෙනවා සංගු මල්ලියා. අරන් පෙන්නන්න බලන්න. ඉන්න සංගුවා. සයිස් එක. මර බඩ ඇත්ත මේ තංගුවගේ කට්ට අස්සේ සල්පිරා කාලව කැරකිච්ච කොටස නේද ඒ තියෙන්නේ. ඔව් මේක අර මේ අර ඔළුවේ කොටස මේව අරන් දානවා. අර මේ කකුලවා වගේ තියෙන කොටස. ඒ කියන්නේ තනි මස් කෑල්ල තමයි මෙතන තියෙන්නේ. ඔව් නේද? ඔක ගෙලින්ම තම්බලා ගන්න තියෙන්නේ නේ. ආ කියන්නේ චීස් වගේ තියෙන්නේ. මේක මල්ලියා දැන් ගොඩක් වෙලාවට මේ අපේ දැන් මේ පැති වල වැඩි ඉස්සර හිටියා දැන් වැඩි නෑනේ. මේගොල්ලන්ම පිටින් එන්නේ නේද? ඔව් මේ මන්නාරම් පැත්තේ ඔය පැත්තේ ඒ පැත්තේ තමයි නැගිනේර මූද ඒ පැත්තෙන් තමයි ගොඩක් මේ ගේන්නේ. අපේ මේ කලපොල මේ මූද අඩුයි. ඔව් නේද? අපේ ගොඩක් කට්ටිය ගලිය දෙල්ලෙන කට්ටියට තමයි වැටෙන්නේ සංගුවේ. සෙට් වෙන්නේ නේ. ඒ සංගුවටනොත් අපේ රස්සාකාරයෝ අල්ලලා මේ මූද රිසිකල දානවා. වාලම්පුරයක් අහුණක් දාන්න මම රිසිකල දානවා. ඔව් ගේන්නේ. ගේන්නේ. දැන් මේගොල්ලන්ම කට්ට කඩලා තමයි ගන්නෙ නේ. ඔව් කට්ට කඩලා තමයි ගන්නෙ. මේක අර මේ කියන්නේ. ඊට පස්සේ අපි තම්බ ගන්නවා. ඔව්. කට්ට කඩලා මේ අමුවෙන් දැන් හොඳට අමුවෙන් තියෙන්නේ. මේ කැලලා අයින් කළා මේ තියෙන්නේ කපලා තියෙන්නේ. කපලා අයින් කරලා තියෙන්නේ. ඒක අර තම්බලා කපන්නත් පුළුවන්. ඉතින් මේ අර කපල ඉවරලා මේ තම්බලා ගන්න එක ඉතින් හොඳයි. ඉතින් උඩට බඩ ගාලා වැඩ ටික කරගන්න පුළුවන්. මේක තම්බුවා මේකත් පොඩ්ඩක් එනවා පොඩ්ඩක්. එන අයියට එනවා මේ තම්බපුවාම මේ හමු පිටින්ම තීදී කපලා තම්බලා වැඩේ කරන එක අවුලක් නෑ. හොඳයි නේ. හොඳයි. විනාගිරි දාලා බුරු කරන්න පුළුවන් නේ. ඔව් විනාගිරිත් ගෙන. ඔව් විනාගිරි දාපම බුරු වෙනවා පොඩ්ඩක් කෑවගේ. නැත්තම් ඔහම කන්න දෙත්. හරි උරු මස් වගේ තමයි. ඔව් ඉතින් මාරු. කන්න ගන්නවා තමයි දත් ඈත් වෙලා මේක ඇල්ල දැල්ලා ගියා. අන්තිමක් ගිස්ස නේ. ඒක හරි. ඒක මරු. ඒක ටිකක් කන්න පුළුවන්. කිරි රසට නියමට එනවා. ඒක යකඩ වගේ එතන. මේ හරි අවුලක් නැහැ නේ. අවුලක් නැහැ. කයිද තෙල් දාලා මේකයි රෝස්පම්. රෝස්පම්මයි මතකින්නේ නේ. ඔබද ඔක තෙල් දාලා බන් තිබුණා නම් හරි. ආයි කට කපලා යන්නේ. කොහොමද මැද ලස්සක මතක කරනවා. ඔව්. සෑහන සංගු ටිකක් වුණාට සෑහන එනවනේ. ඔව් එනවා. නිලමැස්සෝ ටිකක් කැරගෙනවා. අරුන් වතුර ගේමු දාන්න. ඔව් වතුර ටිකක් දෙන්න. හොඳයි.
අය පැටි. ඉස්කෑලි ඔව්. ඉරිනේ කොහොමද බයිට් එකට? පට්ටනා පීරිසියක් සුලෝචන තැටි පොඩ්ඩක්. නිලමැස්ස එන්න ගත්තා උන් එනවා. හැබැයි හොඳ පිරිසිදු වතුර ටිකක් තියෙන කලෙක. මේක තනි පෑදී. ඔව් මේ උදේට වතුර ගලලා තියෙනවා නේ හරි තියෙන්නේ. වහා දාන්න කියන්නේ නැහැ වසා දාන්න කියලා කියන්නේ. වසා දාන්න. වසා දාපුවා තමයි ඒක. තාම මොනවද දානවද? පොඩ ඉන්න. ලුණු මොනවද දානවද නෑනේ? ඔය එකම ටිකක් තියනවා දාන්න. විනාගිරි බෝතලේ තියනවද? ඕකස්සේ මේක අස්සනේ. විනාගිරි කිට්ටුත් දා. උරුල්ලෙන්න. විනාගිරියක් දැම්මම හොඳට බුරුල්ලලා ඉන්නවා ඕ නෝ. ඊළඟට මොනවද පස්සේ ඉන්සර්ට් දාන්න ඕනේ. කහ පොඩ්ඩකුයි. කහ දාන්න විස මැරෙන්නේ. කහ පොඩ්ඩක් දැම්මා. ඇඳක් නෑ කුරුහම්. එදී ඇඳිලි තා. රුපියක් දෙන්න. ලුණු ලුණු කැට කාපු. දැන් ඉතින් හොඳට තඹ ගන්න තමයි තියෙන්නේ එහෙනම් අපි වහ දාන්න. වසා දාන්න යන්නේ. තෙල් දාන දෙයට අපි අඩු කුඩු ටික කපලා තියාගමු. ඔව් නේද දැන් ඉතින් ඔන්න සංගු ටික තැම්බෙන්න තියාගත්තා දැන් ඉතින් ලුණු ටිකයි අඩු වැඩි ටික කපාගෙන ටෙම්පරාදුව ලෑස්ති කරගන්න තමයි තියෙන්නේ කවුකට කවුනේ? ඔව් රාමන කප. අර මේ කුරුදු පොත්තු තියෙන කුරුදු පුටි කැල්ල කරලා දාන්න. දාන්න. ඒව ආලා ටෙම්පරාදුවට දාන්න. කපන්න ඕනේ නෑ. කැපිලි හංසෙන් ඉතින් කුක් සුලෝචන සුලෝචන. කපන්න කොටන්න අනින්න හැම දෙයකම පුළුවන්. කැපෙන්නේ නැහැ කියනවා කැපෙන වෙලාවල් තිය කියනවා. දැන් අපි ලුණු තක්කලි සුදු ලුණු ඒ වගේම මාළු මිරිස් ආත් හෝටලයකට යන්නේ කල්පනා කරේ කපන කොටන යතියි ඉඳලා. දැන් මොකද තත්තේ බලමු නටාගෙන එන්නේ අද ගන්න. තවත් ටිකක් තව චුට්ටක් තියලා තියන්න වෙයි වගේ එන්නට පොඩි එකගෙන දැක්ක. ඔව්නේ තා පොඩ්ඩක් විනාඩි 5ක් විනාඩි 7ක් වගේ තියලා මේ තෙල් පාර දාන්න ගන්න ඕන. එල දැන් මේ ටිකත් හරිනේ නේ මේ ටිකත් හරි. අපි කරන්න යන්නේ පොඩි වැඩක්. උලං කවර් මේ පැත්තේ මුලම් බයින්නේ නේ. අනිත් පැත්තේ මෙහෙමනේ එන්නේ. අද්ද බලන්න. පෙට්ටිය රත්තේ ලං කරලා ඔව්. දැන් බලන්න. හොඳයි නේ. හරිද? හරිනේ හරි. කලපුවා නම් ආයි පැදුර එලලා වගේ කෙලින්ම ආයි ඉතින් ආයි නිහඬ වෙලා මෙන්න මෙහෙම වෙනවට කියන්නේ පුලුක්කන් දානවා කියලා හරියටම හරියයි. නම් හරි නේද දැන් හරි. දැන් තියෙන්නේ බාගන ටෙම්පරාදුවට බඩල ඇස්ති කරලා. ඔව්. සුපිරි පදමට තියෙනවා දැන් නම් හැන්දෙන් දාගමු මේකට. පහත් අල්ලලා තියෙනවා හොඳට. හොඳට අල්ලලා දින විස මැරෙන්න. හන්ද ටිකක් ලුක්කොට තිබුණා නම් අවන්නේ මිරිපෙක් එක තාම සුලෝචන එකක් කාලා බලපන් තැඹිලාද කියලා තැඹිලා. කාලා බලන්න කියන්නේ ඕන කාලා නෑ. මේකින් අරගෙන. කොහොමද කියන්න බෑන ටේස්ට් එක දැල්ලෝ කෑලි දැල්ලෝ කෑලි දැල්ලෝ කෑලි දැල්ලෝ කෑලි. දැල්ලෝ වගේ තමයි ආය රබර් එක වගේ. මරු හැපි හැපි තියෙන චුයින් ගම් වල දත්තාරන්න කටුල ඇක්ටි කරගන්න. ටූත් පික්.
හැබැයි මේවා එක එක අයිටම් වලට හදන්න පුළුවන්. ඔව්නේ. මේවා ටූත් පික් එකේ ගාලා මේ ටූත් පික් එකේ ගාලාම තම්බලි කරලා බිස්කිට් කුඩු අනම්මනම් දාලි කරලා බැදලා කරලා ගන්න පුළුවන්. ඉස්ටුවට නිකන් අර මේ සම්බෝලේ වගේ හදාගත්තා. හදා ගන්න පුළුවන්. පොඩි සම්බෝලේ වගේ හදාන්න පුළුවන්. සම්බෝලේට හදන්න නම් කුඩාට කපන්න. ඔව්. සංගු ටික තම්බලා තියෙන්නේ දැන් නම් ඉතින් ගානට පදමට සෙට් වෙලා තියෙන්නේ. දැන් ඉතින් මේක ටෙම්පරාදුවක් දාලා ගන්න ඕන. එහෙනම් ටෙම්පරාදුර පොල් තෙල් අපි දාන්න යන්නේ. සුදුලෝණු පොතු පිටින් ගෙඩි පිටින් අයියේ. ඒකත් සුපිරිනේ. සුපිරි. ඒකට බැදිලා වගේ ඉද්දි මාර ගතියක් තියෙනවා. අරකට එක්කම කන්න තියෙන්නේ. මේකෙත් කන්න තියෙන්නේ. සුවඳ පොතු. සුරින්ම කුරුඳු. තාලිච්චියට රම්පක්කා රම්පක්කා. ඒක දානවා කමන්නේ. රම්පක්කයි කරපිංච නැන්දයි චුඩුස් සුදුලුණු මාමා මේ බැදිලා එනකොට නටන්න දෙන්න ඕන. සුදුරු අනිත් ගෙඩියක් දැම්මම බැදිලා එනකොට කන්න මරු. ඔව් ගන්න. අනිත් ගෙඩියක් දාලා දාමු. ඔව් දාන්න. ආරමඩයක් තමයි බැදිලා එනකොට කන්න. දුරුනේ මරුනේ. දුරුනේ එකටත් දුන්නේ කොලෙස්ටරෝල් වලටත් මොනවද? පොඩි ගැම්මක් තියෙනවා. සංගුත් ටිකක් තෙලේ බැදෙන්න මේකත් එක්ක කලවමේ බැදෙන්න අරින්න ඕන. මේක දින් කන්නේ දා. සුදුණු රසයම උරලා කරලා ගනී නේ තෙලත් එක්ක. කොහමද? දීසි. බෙදලා. සතියකට සැරයක් වගේ ඉතින් මෙහෙම ඇවිල්ලා එළියට ඇවිල්ලා කෑමක් හදන් කනකොට ඉතින් මේක ගතිය ඉතින් කරලාම බලන්න ඕන. ඇවිල්ලා තෙල් දාලා කන්නේ. තෙල් නාවලා කන්නේ. මනම් ටික. පතල බලමුද අපි? රාලි මිරිස්. කෑලි මිරිස්. කාලි මිරිස්. දැවිල්ලට කමු. මේක අර මම ගොඩක් එක ආස සංජීවකට. ඊට පස්සේ ගම් මිරිස්. සැරට කමු. කොහොමත් මේ සංගු වගේ කෑම කද්දි සැරටම කන්න ඕන. නැත්තම් මේක අපිට අමාරු. සුවඳ එනවා. කලම් පාරක් දාන්න පොඩින්ද. දැන් ඒක දාලම කලම් පාරක් දාන්න. කාලි හැන්දි සයිස් එකට කලම් පාර ගන්න පුළුවන් දෙයක්. දාන්න දැන් කලම් පාර. ඕ අන්න කොන්ජම් පොර. කොහමද? අන්න වතුර චූට්ටක් විතර. නැත්තම් කෑ ඉඳි කිලෝතල. කොහෙනව? අර කෑලි මිරිස් බැදෙනකොට කැස්සෙන් සෝයා සෝස්. පොඩ්ඩක් විතර චයිනීස් මොඩල් එකට එන්න. පෙනුම නම් තියෙනවායි සුවඳ සමග බයිට් එකට ඉතින් අම්බෝ ගන්න යන්නේ රස.
මරු උපිරම දිනවා. අවසානෙට අවසානට කුඹිනාරං කුඹිනාරං වැටිලා එද්දි කොහොමද? අර බඩ ඇතුලේ DJ ගුවනේ. තව එකක් තිබෙත්. හොඳ ඇඹුල් තියෙනවා කුඹිනාරං. අඹුල වැටිලා තියෙන්නේ. ඕනද? හරි. ඕ කෑල්ලක් කාලා බලමු. සුපිරියා පට්ට හැපෙනවා නියමට. ඉතින් හරි නේද වැඩේ? එළගෙරේ. සද්දේ ලිපෙන් බාරක් සද්දේ. රයිට්. මේ කකුල් දෙක ළඟම හොරි මේ වේනවනේ. ධනුෂ්කගේ යාළුවෙකුත් අපිට සෙට් වුණා. කවුද? චමීනේ. චමී අයියා සෙට් වුණා ඔන්න. පොතත් වගේ බබල් ගම් මේ වගේ තමයි. පට්ටම රහයි. එළනේ. සංගුවා. ධනුෂ්ක මල්ලේ බාන්න කාලා රස පොඩ්ඩක් කියන්න බලන්න කොහොමද කියලා තත්ත්වේ. රස බැලුවා කියනකම්. කරපිංච කෑල්ලකුත් තියෙනවා. සුපිරියා එල බබල් ගමක් කලේ අපාපින්ඩ තියෙන්නේ. අපාපින්න තියෙන්නේ. මාර රසක් තියෙන්නේ. වල බූවල්ලෝ දැල්ලෝ කලවම් වෙලා එකට ඇදිලා වගේ. අයියටනේ. ඔව් මාර රසක් තියෙන්නේ. බාන්න කියන්න බෑ. නම් කනකම් රස බැලුවා. එහෙම තව වරක් පාට කාලා කියපන් බාන්න. රවුල් කට්ටේ තමයි මාරුව. බබල් ගම් එකම එළනේ. පට්ට රසයි. උපිරි. එළ. කුමෙට් නේද? අන්න අපිත් ගමු බලන්න කෑල්ලක්. අපි ගමු හොඳ සංගු කෑල්ලක් එක්ක මේ සුදු ලුණු ගෙඩියකුත් තියාගමු. කට ඇතුලේ නිකන් අර පුරි ගාන අර හපද්දි කරස් ගාන. සුපිරි. සුපිරි සංගු පාරක් කෑවා. තෙල් දාලා තමයි කෑවේ. ඕගොල්ලොත් මාළු මාකට් එකට ගිහුවොත් සංගු ටිකක් අරගෙන කෑමක් හදලා කාලා බලන්නනේ.